හරියට නිකන් ජීවිතේ කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ වගේ පනට පන දීගෙන හිටපු අය මේ විදිහට වෙනස් වෙයි කියලා ඔබ හිතුවද? ඇත්තටම වෙනස් වෙන තත්ත්වයක් මේ විදිහට වෙනස් වෙයි කියන එක හිතුනේ නැහැ. ඒ සියලු මිනිසුන්ට අවශ්‍ය වුණා මේ එකම තලයක ගමන් කරපු දේශපාලන ප්‍රවාහයකට වඩා දෙයක් දකින්න බලන්න මේකේ වෙනසක්. ඒ තල්ලු වෙන මට්ටමට ඒ දේශපාලනික ක්‍රියාදාමය තුළ ඔවුන් ඒ මොහොතින් දක්ෂ වුණා. ඉතින් ඒක තුළ ඒ වෙනස බලන්න මම හිතන්නේ ඔතන වැඩියෙන්ම මධ්‍යම පාන්තික සහ ඊට පහළ පන්තිවල එකතු වීමක පැටලියක් තමයි සිද්ධ වුනේ. එහෙම දෙයක් වුණා. ඒක උන එක හොඳයි. ඒකේ ප්‍රතිඵල අපිට දැන් බලා ගන්න පුළුවන්. මේක වෙනස් වෙනවා. හැබැයි වෙනස් වුණාට පස්සේ වෙන්නේ මේක කියලා. දැන් වෙන්න තියෙන ටික හොඳටම වෙලානේ තියෙන්නේ. දැන් හුඟක් අය තේරුම් ගන්න තියෙනවා. ඒක බලන්න හැම දේශපාලන ප්‍රවාහයක් දිහා බලන්න අද වෙනකොට පේනවා ඒ එදා තිබ්බ වෙනසට වැඩිය අද මිනිස්සු එකතු වෙනවා. ළඟදීම පෙරලියක් වෙයි. ඒක අපිට 100% දැනට කියන්න බෑ. හැබැයි පෙරලියක් විය යුතුයි කියන තැන ජනතාවක් ඉන්නවා බහුතරයක්. සාමාන්‍යයෙන් පෙරලියකට පෙර දෙයක් අපිට දැනෙනවා නම් හැඟෙනවා නම් සමහර දේවල් අපිට වළක්වා ගන්නට හැකියාව තියෙනවා. හැබැයි පෙරලියට පෙර ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි හිටපු ගමන් අපි සමාජයේ වර්තමාන සමාජයේ සිද්ධ වෙන කාරණාවන් පිළිබඳව අපි කතා බහ කරනවා කියලා පෙරලියට පෙර හරහා මම අර කිව්වා වගේ පෙරලියට පෙරක් ඒ කියන්නේ යම් කිසි දෙයක් සිද්ධ වෙන්නට කලින් අපිට ඒක දැනෙනවා නම් දැන කියා ගන්නට පුළුවන් නම් අපිට හැඟෙනවා නම් අපිට ඒක වළක්වා ගන්නට හැකි ක්‍රමවේද බොහෝමයක් භාවිතා කරන්න පුළුවන්. දේශපාලන ශාස්ත්‍රයේ සුප්‍රසිද්ධ චරිතයක් එක තමයි අද දැන් මම කතා බහට එකතු වෙලා ඉන්නේ. කවුරුත් නෙවෙයි කලවන ආසන සංවිධායක කුඩා බණ්ඩාර ඉලුක්පිටිය මහත්මයා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම මොහුව සම්බන්ධ කරගන්නට හේතුවක් වෙන්නේ දැන් වර්තමානයේ වෙන විට දේශපාලනයේ මහා පෙරලියක් සිද්ධ වෙලා තියෙනවා. දැන් වසරකුත් ගෙවිලා ඉවරයි. හැබැයි මම ඔබට කෙලින්ම ඔබෙන් අහන්නේ ඔබ වටා සිටි පුද්ගලයන් පවා මේ වන විට වෙනත් අතකට යොමු වෙලා තියෙනවා. ඔබ ඒ කවදාවත් මම ඔබෙන් මේ අහන්නේ. ඔබ වැනි ඔබේ පක්ෂය වෙන්නට පුළුවන් සහ වෙනත් පක්ෂවල මම මේ කියන්නේ වර්තමාන පවතින ආණ්ඩුවේ හැර අනිත් සියලුම දෙනා බලාපොරොත්තු නොවූ දෙයක් තමයි මේ වෙන විට සිද්ධ වෙලා තියෙන්නේ. ඔබ හිතුවද කවදා හරි ඔබේ පස්සෙන් ආපු ඔබට ඔබත් එක්ක ගැටි ඔබත් එක්ක හැපි කෑ ගගහ ඔබේ දේශපාලන ගමනේදී මෙහෙම හරියට නිකන් ජීවිතේ කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ වගේ පනට පන දීගෙන හිටපු අය මේ විදිහට වෙනස් වෙයි කියලා ඔබ හිතුවද? ඇත්තටම වෙනස් වෙන තත්ත්වයක් මේ විදිහට වෙනස් වෙයි කියන එක හිතුනේ නැහැ. එතන සාධාරණයි හිතුනේ නැහැ කියනවනම්. ඒ වුණාට එතන තියෙනවා ඇත්තටම ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඒ සියලු මිනිසුන්ට අවශ්‍ය වුණා මේ එකම තලයක ගමන් කරපු දේශපාලන ප්‍රවාහයකට වඩා දෙයක් දකින්න බලන්න මේකේ වෙනසක්. ඒක තමයි අවශ්‍යතාවය ඇති වුනේ. ඒතකොට ඒ අවශ්‍යතාවයට හැම පැත්තටම ගිය මිනිස්සුන්ට නොගිය පැත්තක් ඉතුරු වෙලා තිබ්බනේ. ඒක අවුරුදු 70 ගණනක් තිස්සේ එයාලා දැක්ක හැම දෙයක් ගේනකොට උද්ඝෝෂණයක් කරලා හැම දෙයක් ගේනකොට ඒකට විරුද්ධව කතා කරලා හැම දෙයක් සඳහාම පෙනී හිටපු දේශපාලන පක්ෂයක් ආවොත් මේ ප්‍රශ්නේ විසඳෙයි කියන තැනට තල්ලු වුණා. ඒ තල්ලු වෙන මට්ටමට ඒ දේශපාලනික ක්‍රියාදාමය තුළ ඔවුන් ඒ මොහොතින් දක්ෂ වුණා. ඉතින් ඒක තුළ ඒ වෙනස බලන්න මම හිතන්නේ ඔතන වැඩියෙන්ම මධ්‍යම පාන්තික සහ ඊට පහළ පන්තිවල එකතු වීමක පැටලියක් තමයි සිද්ධ වුනේ. මම දකින්නේ ඒක එහෙම දෙයක් වුණා. ඒක උන එක හොඳයි. ඒකේ ප්‍රතිඵල අපිට දැන් බලා ගන්න පුළුවන්. මේ පෙරලියට පෙර නිමිති පේන්නට ඇතිනේ දේශපාලඥයෝ විදිහට. මොකද ඔබ වසර 10ක් සක්‍රියව දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටින කෙනෙක්. ඔබේ පියා පවා මේ දේශපාලන ක්ෂේත්‍රයේ රැඳී සිටපු කෙනෙක්. එතකොට ඔබ වසර 10ක් මේ වෙන තෙක් මේ අද මේ මොහොත වෙනකොටත් ඔබ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන කෙනෙක්. ඒතර කොහෙන් හරි ඔය ගියේ ඔබට එන්නට ඇති. එතකොටවත් හිතුවේ නැද්ද මෙහෙම දෙයක් සිද්ධ වෙන්න යනවා නම් අපි වෙනස් වෙන්න ඕනේ කියලා? නෑ.
මොකද අපි ඉංගියාව අපි දැකලා තිබ්බා මේක වෙනස් වෙනවා. හැබැයි වෙනස් වුණාට පස්සේ වෙන්නේ මේක කියලා. අපි හිතුවා ඊට පස්සේ මිනිස්සු තේරුම් ගනි අපි හරි කියලා. ඉතින් අපි ඒක තේරුම් ගත්ත හින්දා තමයි අපි බලාගෙන ඉන්නේ. මෙහෙමයි. සාමාන්‍යයෙන් එහෙම දැනුණා නම් ඔබලට තිබුණානේ ඒක වෙනස් වෙන්න. ඒ කියන්නේ ඇයි මේ මෙහෙම දෙයක් වෙන්න සිද්ධ වෙන්න තිබ්බේ? ඒ කියන්නේ දැන් අපි කවුරුත් කැමති නැන්නේ සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව මම ගත්තොත් විශේෂයෙන් දේශපාලඥයෝ. ඔබ වැනි චරිත සාමාන්‍යයෙන් බලේ ඒ කියන්නේ සදාකල්ම තමන්ගේ ඕනම කෙනෙක් කැමති තමන්ගේ ඒ තත්ත්වයේ එලෙසින්ම රඳා පවත්වාගෙන යන්න තමයි ඕනම කෙනෙක් කැමති වෙන්නේ. ඒක දේශපාලනයේද වෙනත් මේ සබ්ජෙක්ට් එකක්ද විෂයක්ද කියන එක අදාළ නැහැ. රස්සාවක්ද කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ තත්ත්වය තමන් ඒ විදිහටම පවත්වාගෙන යන්න තමයි කැමති. එතනින් ඉහළට සාමාන්‍යයෙන් අපි මිනිස්සුනේ. එතකොට ඒ නිසා අපි කැමති නැහැ අපේ තත්ත්වය වෙනත් කෙනෙක් අතර බාර දෙන්න අපිට බලයක් තියනවා. විශේෂයෙන් මේක දේශපාලන ක්ෂේත්‍රයේ හොඳටම තියෙන දෙයක්. එතකොට ඔබට දැනුණා නම් ඔබලා හිතුවා නම් ඔබලට ඉඟි තිබ්බා නම් ඇයි එහෙම වෙන්න දුන්නේ? ඒ කියන්නේ දැනිලා තියෙනවා වෙන්න දීලා බලන් ඉඳලා කියන එකනේ. නැහැ. අපි පුළුවන් තරම් පැහැදිලි කරා. අපි පුළුවන් තරම් කිව්වා. පුළුවන් තරම් දැනුවත් කරා. ඇත්තටම දේශපාලනයයි පුද්ගලික ව්‍යාපාරයයි ගත්තොත් පුද්ගලික ව්‍යාපාරය කියන එක වෙනම එකක්. එතකොට අපිට පුළුවන් යාලා පඩියට ඉන්නේ අස්කර අලුතෙන් ස්ටාෆ් ගත්තා. ඒක අපිට එහෙම නොවි රඳවා ගන්න පුළුවන්. අපි දේශපාලන එහෙම බෑ. දේශපාලන කියන්නේ ස්වාධීනව හිතලා ඒ මතවාදයක් දිහා බලලා එකතු වෙන මිනිස්සු. ස්වයංව එකතු වෙන මිනිස්සු. ඉතින් එයාලා අපේ වචනේ පිළිගන්න නැති වුණාට පස්සේ අපිට තියෙන රයිට් ඔයා කියන එක අපි බලන් ඉන්න. ඔයා එතෙන්ට කියලා බලලා දකින්න අපිට එයාලා මේක. ඒක තමයි අපි කරේ. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් වෙන්න තියෙන ටික හොඳටම වෙලානේ තියෙන්නේ. දැන් හුඟක් අය තේරුම් ගන්න තියෙනවා. ඒක බලන්න හැම දේශපාලන ප්‍රවාහයක් දිහා බලන්න අද වෙනකොට පේනවා ඒ එදා තිබ්බ වෙනසට වැඩිය අද මිනිස්සු එකතු වෙනවා. අනික් දේශපාලන සියලු පක්ෂ එක්ක. මම කියන්නේ මම නියෝජනය කරන පක්ෂයට එකතු වෙනවා විතරයි කියලා. හුඟක් පක්ෂ වලට එකතු වෙනවා. අපි ඇත්තටම පේන දේවල්. ඒ කාලය තුල මම තරම් කරා පාර්ලිමේන්තු හරි අමාරු නා ඒ මාර අභියෝගයක් මැද ඒ දේ මම කරේ. මිනිස්සු එකතු කරගන්න බැරි. හැබැයි අද එහෙම නැහැ. අද ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙනවා. අද හුඟක් මිනිස්සු එකතු වෙමින් ඉන්නවා. මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. ඉතින් මේ අනේකේ ප්‍රතිඵලය මිනිස්සුන්ට දැනලා තියෙනවා. ඒක නිකන් මුහුණු පොතේ පොඩ්ඩක් එක පෝස්ට් එකක් දිහා බලලා ඒකේ කමෙන්ට්ස් ටික බැලුවාම අපි කියන්න දෙයක් නැහැ. සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්නවා. ඔබ කියන්නේ ළඟදිම පෙරලියක් වෙයි කියලාද? ළඟදිම පෙරලියක් වෙයි. ඒක අපිට 100% දැනට කියන්න බෑ. හැබැයි පෙරලියක් විය යුතුයි කියන තැන ජනතාවක් ඉන්නවා බහුතරයක්. ඒක වෙයි. නොවි තියෙන්නේ. ඔබේ දේශපාලන පසුබිම, පවුල් පසුබිම ඒ වගේම තමයි ඔබ විද පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. ඉතින් හරි පුදුම හිතෙනවා සමහර ලාවට ඔබ දේශපාලනය කරනවා කියලා කිව්වහම. හැබැයි එක පැත්තකින් පුදුම හිතෙන්නේ නැහැ. මොකද ඔබේ පියත් දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රියව රැඳී හිටපු කෙනෙක් නිසා. හැබැයි මම දකිනවා ඔබ ඔබේ පියාට වඩා ලොකු වෙනස් ගමනක් යන කෙනෙක් කියලා. සමහර විට ඒක මේ කාලෙත් එක්ක සහ කාලීන අවශ්‍යතාවයේ මත යන ගමනක් වෙන්නට පුළුවන්. මේ ප්‍රතිපත්ති ඒ විදිහටම ඔබ තුල තිබෙනවාද? දැන් මේක අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රදේශයේ ඔබට වටා සිටින බොහොමයක් දෙනා නරඹනවා වෙන්නට පුළුවන්. එතකොට එයාට හිතෙන්නට පුළුවන් දැන් සාමාන්‍යයෙන් දේශපාලනේ තියෙන දෙයක් නේ මේක මේ අත්ෙන් අත්තට පැන යන කතන්දරයක් ප්‍රශ්නයක් තියෙනවා දේශපාලඥයන්ට. මම විශ්වාස කරන්නේ ඔබ හැම වෙයිද කියන එක. හැබැයි වෙන්නත් පුළුවන්. මොකද ඔබටත් යම්කිසි ආරාධනාවක් ආව සමහරට ඔබේ හිත වෙනස් වුණොත් ඔබ එතනදී ඒ වෙනස් වෙන්නට හැකියාව තියෙනවා. ඔබ ප්‍රතිපත්ති දේශපාලනය කරන කෙනෙක්ද එහෙම නැත්නම් වෙනස් ගමනක යන කෙනෙක්ද? මම ප්‍රතිපත්තිමය දේශපාලනය කරන කෙනෙක්. හේතුව තමයි මම ජාතිකත්වය සංස්කෘතිමය වශයෙන් නියෝජනය වෙන කෙනෙක්. මම එතනින් පිට දේශපාලනයට එකතු වෙන්නේ නැහැ. ඒකට වැදගත්ම හේතුව තමයි අපි මම ඉපදිච්ච දවසේ මගේ පියා ගැනත් මම අහලා තියෙන දේවල්. අපි හැමදාම සමාජයට සේවය කරන මිනිස්සු. ඒ හුරුව අපේ ගෙදර තිබ්බා. ඒක දේශපාලන නෙමෙයි සමාජ සේවය කියන්නේ. අපි පරම්පරානුගත සිංහල වෙදමහත්තුරු. අපේ පවුලේ වෙදකම් විශේෂ 5ක් තිබ්බා. අද වෙනකොට අපි පවුල් ඒ කියන්නේ සහෝදරයෝ අතර ඒක බෙදිලා අපේ පරපුර මගේ පරපුර මමත් කරගෙන යනවා ඒ වෙදකම ඉස්සරහට. අපි මං කරන්නේ සර්ප වෙදමහත්ෙක් විදිහට මිනිසුන්ට කරන්නේ. ඒක මුදලට නෙමෙයි කරන්නේ. රෑ 12ට අපේ ගෙදර ඇරලා රෑ 2ට අපේ ගෙදර ඇරලා උදේ ඇරලා ඒ එන මිනිස්සු අපි වෙදකම් කරලා බේත් කරලා යවන්නේ නිකන් නොමිලේ. ඒකෝට අපි මේ කරන සමාජ සේවයට අමතරව අපි අතරම ගමේ යම්කිසි තීන්දුවක් තීරණයක් ගන්නකොට ඒකට මූලික වෙලා තියෙනවා එදා ඉඳන්. ඒතකොට අපි
නිකම්ම තමයි මේ දේශපාලනයට ඇදිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දේශපාලනය කරන්න ඕනේ මේක මෙහෙම කරමු කියන තැන නෙමෙයි. මේ සමාජ සේවය කියන එක නෑ තවත් හොඳට කර හැකි කියන මට්ටමින් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබ ජීවිතේ ලද අත්දැකීම් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න ඔබ දැකලා තියෙනවා. මිනිස්සුන්ගේ තියෙන මිනිස්සු මොන වගේ ඒ කියන්නේ දැන් ඔබ කියන විදිහට ඔබේ මේ වෙදහෙදකම් කියන පරිසරය තුලදී එතනදී ඔබට ඔබ ළඟට එන වටපිටාවෙන මිනිස්සුත් එක්ක ඔබ ගැටිලා කතා බහ කරලා ඒ තියෙන ප්‍රශ්නත් එක්ක ඔබ ඒවාට යම් කිසි සහනයක් සලසන්නට හැකියාවක් තියෙනවා කියලා හිතලා දේශපාලනයට ආවා කියලාද ඔය කියන්නේ? ඒ නිකම්ම ඇවිල්ලා දේශපාලනය යොමු වෙලා ඇත්තටම. ඉතින් ඒ හරහා යම්කිසි උදව් කරන්න යම්කිසි මිනිස්සු හම්බ වෙන්න මිනිස්සුන්ට තව දේවල් කරලා දෙන්න ඒවට මූලික වෙලා නිකම්ම දේශපාලනයට තල්ලු වෙලා තියෙනවා. එතකොට මං කියන්නේ මට ආසා මේ ලංකාවේ අපේ තිබ්බ සංස්කෘතියක් අපේ තිබ්බ ඉතිහාසයක් අපි සංස්කෘතිමය පරිසරයක ගෙවල් වල හැදිලා අපි තිබ්බ අභිමානයක් ගෞරවයක් මේ රට පිළිබඳව අභිමානයක් අද මේ පෙරලිත් එක්ක අද වෙනකොට පත්තරේ ගත්තොත් බලන්න තියෙන්නේ නීතිඥවරේ පොලිස්කාරේ පොලිසියේ 15ම ශ්‍රේණියක් කෙනෙක් උසාවි දාන එක. එහෙම නැත්නම් දොස්තරවරේ මේ සාමාන්‍ය ලෙඩෙකුට කරපු වෙන මොනවා හරි දෙයක්. ඉතින් හැම අපේ ගෞරවනීය වෘත්ති ගත්තොත් ගුරු ගෞරවය අද නැහැ. නීතිඥ ගෞරවය අද නැහැ. දොස්තර ගෞරවය අද නැහැ. වැඩිහිටි ගෞරවය අද නැහැ. දෙමව්පිය ගෞරවය අද නැහැ. සියලුම ගෞරවය කියන වචනේ අද මේ දේශපාලනයේ යම් පෙරලි නිසා විනාශම වෙලා ඒක මං හිතන්නේ මේ වෙනකොට ඉතාමත් වේගෙන් ඒක විනාශ වෙන්නම පත්තිරු හදනවා. අද වෙනකොට ඒක අපිට පේන්න තියෙනවා. ඉතින් මේ රට වෙන ලෝකේ තියෙන රටවල් එයාලට අද වෙලා තියෙන දෙයට උත්තර හොයද්දි ඒ සංස්කෘතිමය විදිහට අපි හිටපු නැති හින්දා තමයි මේක උනේ කියලා එයාලා වෙන තීන්දුව ගනිද්දි අපි මේ විනාශය කරා යන්න අද පත්තිරු හදනවා. ඉතින් මේක දේශපාලන කෝණයකට වැඩිය මේ පාලනය කරන අය දිහා මේ තියෙන කරුණුත් එක්ක සලකලා මිනිස්සු බලන්න පුරුදු වුණා මේ රට හදන්න වෙන අය ඕනි වෙන්නේ නැහැ. හොඳයි මම මෙහෙම අහුවොත් ඔබෙන් දැන් සාමාන්‍යයෙන් මේ පෙරලිය සිද්ධ වෙන්න යම්කිසි හේතුවක් රට තුල නිර්මාණය වුණානේ අත් වශයෙන් මේක අපි දන්නවා. ලොකු කුඩා කවුරුත් දන්නවා. දැන් ඉස්සර නම් දේශපාලනේ ගාලේ ඒ කාරණා පිළිබඳව කතා කරනකොට පොඩි අය ඒ කියන්නේ පොඩි අයවත් දන්නේ නැති ඒ කියන්නේ ඒ කාලේ පොඩි අයවත් දන්නේ නැති ඒවා දැන් පුඩා දරුවා පවා දන්නවා වෙන්නේ මොකද්ද කියන කාලේ පිළිබඳව. ඔබලාගෙන් යම්කිසි වැරැද්දක් අතපසු වීමක් හෝ මොකක් හෝ කාරණාවක් සමාජයට සිද්ධ වෙච්ච නිසා නේද මෙහෙම පෙරලියක් ඇති වුණේ? නෑ. මං කියන්නේ එහෙම දෙයක් වුණා කියලා. එහෙමට මිනිසුන්ගේ විඥාණයට කරන්න බැරි දේවල් ටිකක් අවුරුදු ගණනාවක් තිස්සේ ඇතුළට ඔබලා ඒ දේ දැකීම ජනතාව තුළ ආපු ආසාවක් ඉෂ්ට වීමක් විතරයි. නැතුව මේ අවුරුදු 70 ගාන තුල මේ ලංකාවේ දියුණු වෙච්ච දේවල් ගැන කල්පනා කරමු. එදා පාසල් කීයද තිබ්බේ? අද පාසල් කොච්චරක් තියෙනවද? එදා පාරවල් වල වාහන කොහොමද ගියේ? අද පාරවල් වල වාහන කොහොමද යන්නේ? අද වෙනකොට විදුලිය කී දෙනෙකුට එදා තිබ්බද? අද වෙනකොට විදුලිය කී දෙනෙකුට තියෙනවද? ඒ දවස්වල මිනිසුන්ට දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බැරුව හිටියා. නිදහස් අධ්‍යාපනය හරහා කොච්චර හැමෝම අද ඉගෙන ගන්නවා. ඉතින් ඒ හැමදේම එකතු කරගෙන ඇවිල්ලා බලන්නකෝ. ඒ මුකුත් ඕනේ. අපි ඉපදිච්ච දවසේ ඉඳන් අද වෙනකොට තිබ්බ වෙනස බලන්න. ඒතකොට මේ රට වැහැලාද තියෙන්නේ? මේ ලෝකෙම ආපු යම්කිසි ව්‍යසනයක් තුල ඒ ගත්තු සමහර තීන්දුව බලපාන්න නැති. මම මේක කියනවා. ඒක වරදින්න බලපාන්න නැති. හැබැයි අපි විතර කළමනාකරණය කරපු රටකුත් නෑ මේ ව්‍යසනේ වෙලාවේ. මං කියන්නේ ලෙඩේ පැත්තේ. ඉතින් එහෙම තත්ත්වයක්. ඉතින් ඒක හින්දා මේ ඇඟිල්ල දික් කරන ඵලියට අපි විශ්වාස කරපු එක තමයි මේ සියලු දෙයට හේතුව. හොඳයි අවසාන වශයෙන් කියන්න අනාගතේ කොහොමද ඔබ දකින්නේ? දැන් ඔබේ පෞල් පසුබිම ගැන අපි කතා කරානේ. ඔබ ප්‍රතිපත්තිමය දේශපාලනයේ යෙදෙන කෙනෙක් කියන එකත් ඔබ කියනවා. දැනට ඔබ එහෙමයි. ඉස්සරහටත් එහෙමයි. හොඳයි ඉස්සරහටත් එහෙමයි. හොඳයි. අපි විශ්වාස කරනවා ඒක ඒ විදිහටම සිද්ධ වෙයි කියලා. අනාගතේ කොහොමද දකින්නේ? මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි? ජාතික නායකයෙක් බිහි වෙන තුරු වැඩ කරනවා. දේශපාලනය කරනවා. සංස්කෘතිය මේ රටේ ගෞරවය වැඩි කරන මිනිසුන්ගේ අභිමානය වැඩි කරන ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකෙට අභිමානයක් ගෙනියන්න පුළුවන් නායකයෙක් බිහි කරගන්න මම දේශපාලනය කරනවා. රටේ ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන්. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න. තමුන්ගේ දරුවෝ අනාගතය වෙනුවෙන් පෙළ ගැහෙන්න. හොඳයි බොහොම ස්තුතියි කලවන ආසන සංවිධායක කුඩා බණ්ඩාරි ලුක්පිටි මහත්මයා ඔබතුමාට ආයිබෝන් කියලා සමුදිනවා. ආයිබෝන්. බොහොම ස්තුතියි. ආයිබෝන්.